Hello, good morning guys. Jonathan Johnny ඉතින් කොහමද ඇත්තටම කියනවා මගේ පළවෙනි වීඩියෝ එකත් ඇත්තටම ඔයගොල්ලෝ බලලා තිබුණා 4000කට වඩා views ගිහිල්ලා තිබුණා. ඇත්තටම thank you හැමෝටම වීඩියෝ එක බලපු. ඉතින් මගේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ. ඒකත් එක්කම කියන්න ඕනේ මේ වින්ටර් එක පටන් ගන්න තව ටික දවසක් වගේ තියෙන්නේ. ගොඩක් දුරට මේ සන්ඩේ වෙනකොට ඉරිදා වෙනකොට අනිවාර්යෙන්ම හිම වැටෙන්න පටන් ගන්නවා. දැන් තමත් ලොකු හිතලක් තියෙනවා ඇත්තම කියනවා නම් -1 වගේ යනවා සමහර දවස් වලට. ගොඩක් හිතලයි සමහර වෙලාවට එළියේ ඉන්න බැරි තරම්. ඒකත් එක්ක ඉතින් බලන්න ඕනේ අපිටත් මාත් පළවෙනි පාර තමයි මේක වගේ ඉන්ටේකට මුණ දෙන්නේ. ඒකත් එක්ක සීතලත් මට පොඩ්ඩක් දරා ගන්න අමාරුයි මේ දවස්වල. හරි බලමු අපි ටවුන් එකට ගිහිල්ලා කොහොමද මේ පේනවා නේද යන්නේ ඔක්කොම ගස් පාට වෙනස් වෙලා සම්පූර්ණයෙන්ම මාර ෆීලින් එකක් තියෙන්නේ අතරම කියනවනම් ගත්තොත් හැම ගහකම වගේ දැන් කොළෙන් වෙන්න වැටෙන ගමන් තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට පොඩි චැලෙන්ජ් එකක් දෙන්නම් පුළුවන් නම් මේ වීඩියෝ එකේ දකින වෙනසක් මොකක් හරි ඔයා දකිනවා නම් හරි ලංකාවේ නොදකින දෙයක් පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. මම මෙන්න මේක තමයි දකින්නේ කියලා. ලංකාවේ නොදකින දෙයක් ඔයාලට තියෙනවා. චුට්ටක් පුළුවන් නම් බලලා අනිවාර්යෙන් ඒක කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. ඔන්න ප්‍රෙන්ස් ටවුන් එක වෙත්තට ඇවිල්ලා තියෙන්නේ දැන්. ටවුන් එක ගොඩක් දුරට වගේ ගන්න නැහැ මට. හැබැයි පුළුවන් ටික මම අනිවාර්යෙන්ම පෙන්නන්නම් වීඩියෝ එකේ. මෙහෙ මම හිතන්නේ දන්න විදිහට මෙහෙ මැතිවරණේ තියනවා ජනාධිපතිවරණය මම හිතන්නේ. ඒකට ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. මේ තියෙන බයික් එහෙම සුපිරි බයික් තියෙන්නේ. හරි ඔයාලා කියන්නම් දැන් මේ බොෂුක් වල තියෙන මිනි සුපර් මාකට් එක. මේක ඇවිල්ලා ඉච්ච ලොකු සුපර් මාකට් එකක් නෙමෙයි. හැබැයි ඉතරකට අවශ්‍යම දේම තියෙනවා. බලමු අතුලට ගිහින්. ගත්තොත් බිස්කට් වර්ග ඒවා අතරම ගත්තොත් ප්‍රයිසස් ගොඩක් වත්. කියන්නේ ප්‍රයිස් එක ගොඩක් අඩුයි. නෝමල් ප්‍රයිස් වලින් ගත්තොත් චොක්ලට් එකක් අපේ දැන් අඩුම චොක්ලට් එක ගානේ 250ක් වෙනවා. මෙන්න අතරම මේ චොක්ලට් එකක් 950කට. ඒ කියන්නේ අපේ සල්ලින් ගත්තොත් 70ක් වගේ ගන්න පුළුවන්.
මේ ඇවිල්ලා ඔරිජිනල් ඩ්‍රෙස් වර්ග තියෙන අතර මේ නායිස් එක ගත්තොත් මේවත් ප්‍රයිස් සේමයි 59කට ඔය ගන්න පුළුවන් මේ කියන්නේ තව තියෙනවා රෙඩ් බුල් එහෙම රෙඩ් බුල් එකක් මට මතක විදිහට අපේ රුපියල් 1200ක් වගේ වෙනවා මේ රුපියල් 400ක් වගේ තමයි වෙන්නේ එනර්ජි ඩ්‍රින්ක් වර්ගත් ගොඩක් අඩුයි හාල් එහෙමත් තියෙනවා ඉතින් ගෝවා එහෙම තියෙනවා අඩි සයිස් අහලා එක ගෙඩියක් තියෙනවා කිලෝ 5ක් විතර තක්කාලිත් එහෙමයි ආ හොඳම ස්පිරි තක්කාලි තියෙන්නේ මේ ජාතිත් ගොඩක් අඩුයි අපේ ඩොඩල් මේවත් මාරම අඩු රුපියල් 700ක් වගේ වෙන්නේ කිලෝ එක ඩොඩල් මේ අපව ගත්තා කිරි ජාති අයිස්ක්‍රීම් ජාති ඒවා නම් තියෙනවා අම්මානක මේ කන්න බෑ මේ සීතලත් එක්ක තරම ලොකු සුපර් මාකට් එකක් නෙවෙයි මේක අපේ අර ඇවිල්ලා පොඩි කඩයක් වගේ මැග්නා එහෙම අයිස්ක්‍රීම් එහෙම තියෙනවා මම දැක්කම ගන්නවා බීරි පොඩ්ඩක් සනීප නැහැ පොඩ්ඩක් ගණන් ගන්න එපා ඒ හින්දා ගන්නාවේ මෙන්න මේවා මේ අතරම කොපි පැට් එකක් ගත්තොත් රුපියල් ලංකාවේ මුදලින් රුපියල් 35ක් වගේ වෙන්නේ මේක ගත්තොත් ඊටත් අඩුයි ගොඩක් අඩු ප්‍රයිස් එකකට තමයි මේවා තියෙන රුපියල් 5 කියන්නේ රුපියල් 35ක් වගේ මේ අතර මෙයාගේ කොපි එකක් මෙහි ඇවිල්ලා කෝපි වලට අමාරු ප්‍රසිද්ධ රටක් තෝකි කියන්නේ එහෙමත් එක්ක බලද්දී ඉතින් ඇත්තටම මේ ගානට මාරපත් ලංකාවේ දෙයක් තියෙනවා පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද්ද කියලා ආරට එනවා මෙතන ලංකාවේ එක අයිටම් එකක් තියෙනවා චොක්ලට් අයිටම් ගත්තත් ඒවත් මාර අඩුයි මේකක් වෙන්නේ රුපියල් 59ක් කියන්නේ 59ක් කියන්නේ රුපියල් 400ක් වගේ තමයි වෙන්නේ මේ චොක්ලට් ටබ් එක නියුට්‍රලායමක් තියෙනවා නියුට්‍රලායක වෙන්නේ ICC ලොක බොටල එක ICC මිනිමම් 1800ක් ඒ වගේ තමයි මේ වගේ ප්‍රයිස් එක ගොඩක් අඩුයි සමහර දේවල් දිගම ගොඩක් ප්‍රයිසස් වැඩි චිකන් සොසේජස් ඒවා ගත්තත් අඩුයි රුපියල් බෙහෙසල් වලින් දීලා 60ක් වගේ තමයි වෙන්නේ සොසේජ් මේ හැබැයි පොඩි දේවල් ටිකක් තියෙනවා අපි දැන් යන්න ගත්තා සමහර දේවල් හොයා ගන්න පොල් කිරි නැහැ ඊට පස්සේ තව ස්පයිසස් පොඩ්ඩක් හොයා ගන්න අමාරුයි තියෙන ඒවත් එච්චර සර නැහැ ලංකාවේ විදියට ගන්න නම් පොඩ්ඩක් අමාරුයි මොකද කරන්නේ ඉතින් වෙන රටකට ඇවිල්ලා කෑම වලට හුරු වෙන එක තමයි කරන්න තියෙන එකම දේ මේක වෙන්නේ රුපියල් 62ක් වගේ සොසේජ් එක රුපියල් නෙවෙයි සෝරි ලීරා හරි චීස් වර්ග ගත්තත් අඩුයි ඇත්තරම චීස් වර්ගත් 63ක් වගේ තමයි ප්‍රයිස් එක තියෙන්නේ ලීරා ඔයගොල්ලෝ ඉතින් ඒක පොඩ්ඩක් බලලා ගාන හදාගන්න
රයිට් එන යාළුවනේ මම අද බ්ලොග් එක කරනවා thank you වගේ වීඩියෝස් බලනවට ඒ වගේම මගේ channel එක අනිවාර්යෙන් subscribe කරගෙනම යන්න මම link එක යටින් දාලා දෙන්නම් අනිවාර්යෙන්ම අරුවෙන් පටන් ගත්ත එකත් ඒකෙන්ද subscribe එකක් අනිවාර්යෙන් දාගෙන යන්න හරි එහෙනම් thank you හැමෝටම okay bye